ආයිබෝන් හැමෝටම කොනිචිවා. ඔන්න අද මගේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි ෂෙයා කරගන්න යන්නේ. ඒක තමයි ඔයා ජපානයේ දැනට ඉංජිනේරිං වීසා එක යටතේ වැඩ කරන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. ඔයා දැනටමත් දන්නවා ජපානයේ අලුත් රජය මගින් 2026 ඉඳලා මේ ෆොරිනර්ස්ලාට තියෙන නීති රීති ගොඩාක් වෙනස් කරගෙන යනවා. මේ නීති රීති ගොඩක් තද කරගෙන යනවා. ඒ නිසා මේ ඉංජිනේරිං වීසා එක යටතේ ඔයා ඉන්නවනම් ඔයාටත් මේක ගොඩාක් බලපානවා ඉස්සරහට. ඇත්තටම 2026 වසරේ ඉඳලා මේ ඉංජිනේරිං වීසා එක යටතේ වැඩ කරන කෙනෙක් ගැන අනිවාර්යෙන් ඔයාගේ ජොබ් එක මොකක්ද කියන එක ජොබ් එකේ ඇත්තටම මේ ජොබ් එකේ කන්ටෙන්ට් එක වීසා එකත් එක්ක මැච් වෙනවද කියන එක අනිවාර්යෙන් බලනවා. ඒ නිසා ඔයා වීසා එක රිනිව් කරන්න යද්දි ගොඩක් වෙලාවට ඔයාගේ මේ ජොබ් එක මැච් වෙලා නැත්නම් එතෙන්දී ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා ඉංජිනේරිං වීසා එක යටතේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ මේ ජොබ් එක වීසා එකත් එක්ක මැච් වෙනවද කියන එක අනිවාර්යෙන් බලලා තියාගන්න. පුළුවන් නම් ඔයා ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් වගේ හම්බෙලා ඇඩ්වයිස් අරගෙන තියාගන්න. මොකද එකපාරට ඔයා වීසා රිනිව් කරන්න ගිහිල්ලා ඔයාගේ වීසා එක රිජෙක්ට් වුණොත් මෙච්චර කාලයක් ඔයා දිගටම ජපානයේ එක දිගට වැඩ කරලා ඔයා මේ හදාගත්ත කැරියර් එක එකපාරට නැති වෙනවා. ඔයාට ලංකාවටත් යන්න වෙයි ගොඩක් වෙලාවට. මොකද ඉංජිනේරිං වීසා එක යටතේ ඔයා ඉන්නවනම් ඔයාට පුළුවන් PR එක ගන්න. ඊට පස්සේ ඔයාගේ ෆැමිලි එක ජපානට අරගෙන දිගට ජීවත් වෙන්න හැකියාව තියෙනවා. මේ හැම දෙයක්ම එකපාරට නැති වෙලා යනවා ඔයාගේ වීසා එක රිජෙක්ට් වුණොත්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා හොඳට කල්පනා කරලා හොඳට බලන්න ඔයාගේ මේ ජොබ් එකත් එක්ක මැච් වෙනවද කියලා. ඇත්තටම මෙච්චර කාලයක් මේ ඉංජිනේරිං වීසා එකට ලබා දෙද්දි මේ තරම් තදින් බැලුවේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ පොඩි කම්පැනිස් වලින් සාමාන්‍ය ඉංජිනේරිං වීසා එකට දාද්දි ඔයාගේ එක පාර්ට් එකක් ඔයාගේ ජොබ් එකේ එක පාර්ට් එකක් මේකත් එක්ක මැච් වෙනවා නම් ගොඩක් වෙලාවට මේක වීසා එකක් හම්බෙලා තියෙනවා. මොන හරි ට්‍රාන්ස්ලේට් වගේ දෙයකට ඔයාව ගන්නවා ඒ වගේ කියලා මේ එක්ස්ප්ලেইন කරලා සාමාන්‍ය ඉංජිනේරිං වීසා එකක් අරගෙන තිබ්බට ඒත් ඔයා ජොබ් එකට ගියාට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් ෆැක්ටරි එක ලයින් එක නම් වැඩ කරන්න තියෙන්නේ. නැත්තම් ෆැක්ටරි එක ප්‍රොඩක්ෂන් එක මැනේජ් කරන්න නම් තියෙන්නේ. එහෙම නැත්නම් ලීඩර් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඒ වගේ මොන හරි දෙයක් නම් ඔයාලට දැනට කරන්න තියෙන්නේ. මේක මේ වීසා එකත් එක්ක මැච් වෙන්නේ නැහැ. ඇත්තටම ඔයාලා දන්නවා ඇති දැනට SSW2 කියලා වීසා එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ වගේ ජොබ් වලට මෙයාලා දැන් අවසරය දීලා තියෙන්නේ. ඒ නිසා ඔයා දැනට ඉංජිනේරිං වීසා එක යටතේ ඔයාගේ ජොබ් එක කරනවා නම් අනිවාර්යෙන් හොඳට හොයලා බලලා මේක ඉස්සරහදී වෙනස් කරගන්න බලන්න. ඔයා ජපානයේ යුනිවර්සිටි එක ස්ටඩි කරලා ජොබ් එකට ආපු කෙනෙක් නම් ඒ කියන්නේ දැනට ඔෆිස් වර්කර් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ගොඩක් වෙලාවට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැති වෙයි. ඒත් ඔයා ෆැක්ටරි එක ලයින් එක වගේ වැඩ කරනවා නම් අනිවාර්යෙන් ඔයාට මේක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේක හොඳට හොයලා බලන්න. මෙතෙන්දී ඔයාගේ මේ වීසා එක රිජෙක්ට් වෙන්නේ නැතුව දිගටම ජපානයේ ඉන්න විදිහක් මම කියන්නම්. ඒක තමයි ඔයා දැනට කරන මේ ජොබ් එක ඔයාගේ ඉංජිනේරිං වීසා එකත් එක්ක මැච් වෙන්නේ නැත්නම් ඒත් ඔයාට මේ වීසා එක රිජෙක්ට් වෙන්නේ නැතිව ආරක්ෂා කරගන්න එක විදිහක් තියෙනවා. ඒක තමයි ඔයාගේ මේ ඉංජිනේරිං වීසා එකේ ඉඳලා ඔයාට පුළුවන් SSW1 කියන වීසා එකට මාරු වෙන්න හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් ඔයාගේ මේ ස්ටේටස් එක කියන්නේ ඔයාගේ ජොබ් එකේ සැලරි එක සමහරක් විට අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන වරප්‍රසාද ටික කාලයකට අඩු වෙන්න පුළුවන්. මොකද SSW1 කියන්නේ ඔයාට PR එකට ඇප්ලයි කරන්න බෑ. ඊට පස්සේ ඔයාගේ ෆැමිලි එක ජපානට ගෙන්න ගන්න හැකියාවක් නැහැ. නමුත් ඔයා ටික කාලයක් SSW1 එක යටතේ ටිකක් දුරට වැඩ කරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් එක්සෑම් එක කරලා SSW2 කියන වීසා එකට මාරු වෙන්න හැකියාවක් තියෙනවා. ඇත්තට මේ SSW2 කියන වීසා එක යටතේ ඔයාට පුළුවන් ඉංජිනේරිං වීසා එක වගේම PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ෆැමිලි එක ජපානට ගෙන්නගෙන දිගටම එකට ජීවත් වෙන්න හැකියාව තියෙනවා. SSW1 එකත් එක්ක කම්පෙයාර් කරද්දී මේ SSW2 කියන එකේ සාමාන්‍යයෙන් ඔයාට වර්ක් කරන්න පුළුවන් ජොබ් කැටගරිස් ටිකත් ගොඩාක් වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනට ජොබ් කැටගරිස් 14ක් වගේ මේ SSW2 එක යටතේ තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මේ ඉස්සරහට ඔයාට වැඩ කරන්න පුළුවන් ඒරියාස් ගොඩක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඔයාගේ සැලරි එකත් SSW1 එකට වඩා ගොඩක් වැඩි වෙනවා SSW2 එකේදී. ඒ නිසා ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව එක දිගට දැන් ඉංජිනේරිං වීසා එකේ හිටියා වගේම ඔයාට SSW2 එකට මාරු වුණාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව ජපානය ඇතුළත දිග ගමනක් සාර්ථකව යන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔයා දැනට ඉංජිනේරිං වීසා එක යටතේ ඔෆිස් වර්කර් කෙනෙක් විදිහට නෙමෙයි නා වැඩ කරන්නේ. අනිවාර්යෙන් හොඳට හොයලා බලන්න. මේ ඔයාගේ ඊළඟ වීසා එක රිනිව් වෙන කාලයට කලින් අනිවාර්යෙන් හොඳට හොයලා බලලා මේක සාමාන්‍ය වගේ ජොබ් එක මැච් වෙන්නේ නැත්නම්
අනිවාර්යෙන් මම කිව්වා වගේ SSW1 එකට මාරු වෙන්න හරි මොනවා හරි පිළියමක් මේකට යොදා ගන්න දැම්මම ඕකේ ඔය ටික තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැලුවේ. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. සයෝනාරා.